අම්මේ මේ දැක්කද? චන්ද්‍රපාල අංකල් අලු ගයක් හදලා මේ. අම්මේ වැඩක් තියෙනවද බං? ඔය චන්ද්‍රපාලයට ගයක් නෙමේ, ගෙවල් 10ක් වුණත් හදන්න බැරිය. ඕක ඔය තනිකර බිල්ඩින් වලිනුයි පාරවල් වලිනුයි මාටියා ගහපු සල්ලි බං. ඕවා අහිංසක ජනතාවගේ සල්ලි. ඔය අදින්නේ බං. නංගියා ටවුන් එකට නම් යන්නේ නගින්න. කිල්ලි නගිමු යන්. ඇන්ටිට නම් යන්න බෑ. මේකෙ දෙන්නටයි යන්න පුළුවන්. එහෙනම් අමේ මම ජොසිය එක්ක කියන්න. කමක් නෑ අයියා යන්න අපි පයින් එන්න. ඕකේ බයි. අපරාධේ අම්මේ අලුත් කාර් එක. අනේ මේ චූටියෝ ඕ මේ මහන්සිලා හම්බ කරපු සල්ලි නෙමෙයි බං. අහිංසක කොල්ලන්ට කුඩු විකුණලා හම්බ කරපු සල්ලි. ඕවල පස්ස තියන් ගියොත් එහෙම අපිටත් හෙන ගහනවා. මේ අනුන්ගේ සින්දු කියලා ගොඩ ගියේ උන්නේ බං. ලක්ෂ 100ක් ගත්තත් වැඩක් තියනවද? අපිත් ඉතින් කොටට ඇඳලා ඔහම වනවන ගියා නම් ඔයිට වැඩි තැනකට යන්න තිබ්බා. මම මගේ ඇස් දෙකින්ම දැක්කා නංගී. ඕකිගේ අම්මා අවුරුදු කුමාරි කරලා දෙන්න කියලා තරගි ජජ් කරපු එකාගේ වාහනේ නැගලා යනවා. මොකද්ද? ඔව් යන්න වෙන වාහනයක් තිබුණෙම නෑනේ කිට. අම්මේ මේ මට කියන්න අමුතුුණානේ. එහා ගෙදර ඇන්ටි අලුතින් ෆ්‍රිජ් එකක් අරගෙන ආනේ. පිස්සුද බං? ඔය හොරකම් කරපුවා. මතකනේ ගිය සතියේ අර හන්දියේ ෆ්‍රිජ් කඩේ හොරු කැඩුවා. සුනිල් කියන්නේ පට්ට හොරෙක් නේ බං. අපේ ඉදල මිදුල තිබ්බා. ඒකත් හොරකම් කරගෙන යනවා ඔය අකා. කස්සුනි නංගි. මොකෝ මේ පැත්තේ? මං හෙන රට යනවා අක්කේ. ඒක කියලා යන්න ආවේ. ෂෝක් නේ අනේ. අනේ කෙල්ලේ අපිට නම් හරි සතුටුයි බං. උඹ කොහොම හරි ඉතින් මායම් 64ම දාලා රට යන කොල්ලෙක් අල්ලගත්තා නේද? අනේ මේ ඇන්ටි මිනිස්සුන්ට බොරුට කතා හදන්න එපා. මමයි අය දෙන්නම රට යන්නේ කියාගේ වස්ලා විදිහට. නේදර? ඔව් අම්මේ. කවුද බං අර පිටිපැස්ස හැල්ලා දඟල නටන කෙල්ල? බලහන්කෝ ඒකිගේ හැදියාව. මේ මන් දන්නේ නැහැ. ඒකිලාගේ අම්මලා හරියට ඒ ළමයිව හදලා නැද්ද කොහෙද? සමහර ඉතින් අම්මලා විදියටම හැදිලා ඇති නේද බං ඔය ළමයි? අම්මේ අන්නේ කෙල්ල ඉස්සර හැරුණා. ඒ අපේ නංගි. හෙලෝ. ඔව් මම කියපන්. ඇයි බම් මේ හැම වෙලෙම කෑ ගහන්නේ? බලන්න අම්මේ මෙයා තේකට සීනි කියලා ලුණු දාලා තියෙන්නේ. අයියෝ චූටි කවුද දන්නේ ඔයා ඕක බොයි කියලා? මම මේ තේක හැදුවේ කැම්පස් එකේ පොඩි පරීක්ෂණයකට ගන්න. බොරු කියන්න එපා. ඔයා මේක ඕනකමයි කරේ. පිස්සුද චූටි බබෝ මං වාට කවදාවත් එහෙම කරලා තියනවද මගේ නංගි පැටියෝ? අනිත් එක ඔයා මොකද මං මොකද? අපි දෙන්නගේ ඇඟේ දුවන්නේ එකම ලේනේ නේද අම්මේ? ඒක ඇත්ත. මොන ප්‍රශ්නය ආවත් අන්තිමටම අපිට ඉතුරු වෙන්නේ අපේ අයයි අපේ දේවල් විතරයිනේ. චූටි පොඩ්ඩක් ඉන්නකෝ. මම ගිහිල්ලා ඔයාට රසම රස තේකක් හදාගෙන එන්නම්. අම්මේ මටත් තේකක් ඕනේ. අනේ මේ උඹට ඕන උඹ ගිහින් හදාගනි. අනේ මොකක්ද අම්මේ? අම්මනේ දැන් අපේ කම ගැන මහ ලුකුට කතා කළේ. හරි මං හදාගෙන එන්නම්. කොහොමද මැඩම්? ඔයා මගේ බ්‍රෂ් එකට කරපු දෙයට මන් දුන්න රිටර්න් එක 1ට 2යි.